භාජනයකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගන්න ඕනේ. හැබැයි මම මේ පාවිච්චි කරන ෆ්‍රෙෂ් මිල්ක් එක නම් පැණිරහ නෑ පොඩ්ඩක්වත්. ඒකින්ද මම මේකට සීනි ටිකක් දාගත්තා. ඊට පස්සේ මේක ටිකක් රත් වීගෙන එනකොට ඕට්ස් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. මං ටිකයි හදාගත්ත ළමයි මේවා ගොඩක් කන්න බෑ. වීඩියෝ කර කර මේක හදාගන්න එකත් ලේසි නෑ ළමයි. මෙන්න මේ විදිහට ඕට්ස් ටිකක් හොඳට හැම්මුණාම ඔයාලට පුළුවන් කන්න. මෙන්න මේ වගේ ගානට හදාගත්තොත් ඇති කියලා මම හිතනවා. දැන් මම මේක බිමින් තියාගන්නවා. ඔයාලා බලන්න ඇතිනේ මම මේ මොකද රෙඩි අයින් කරන්න කියලා. ඇත්තටම ළමයි මට කස්ටමර් කෙනෙක්ගෙන් අද ඕඩර් එකක් ආවා. ඒ තමයි ටී-ෂර්ට්ස් 8ක්. මං ඉතින් ඒ ටී-ෂර්ට්ස් ටික පෝස්ට් කරන්න ඕන හින්දා මෙන්න මේ විදිහට ලස්සනට ටී-ෂර්ට් ටික අයන් කරගන්නවා. අපි කෙනෙකුට දෙයක් දෙනකොට ලස්සනට දෙන්න ඕනනේ. ඊට පස්සේ හොඳට අයන් කරගත්ත ටී-ෂර්ට් එක මෙන්න මේ විදිහට මම හොඳට නමලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තව ටී-ෂර්ට් එකක් අයන් කරලා හොඳට නමාගෙන ඒකත් පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මේ අඳුමත් මෙන්න මේ විදිහට ළමාගෙන ඒකත් පැත්තකින් තියාගන්න ඕනේ. ඒ විදිහට මං ඇඳුම් ටික හොඳට අයන් කරලා ඔක්කොම නමලා පැත්තකින් තියාගත්තා. මේ තියෙන්නේ අන්තිමේදී මං ලස්සනට අයන් කරලා නමාගත්ත ටී-ෂර්ට් ටික. ලස්සනයි නේද? ඊට පස්සේ මං මේ ටී-ෂර්ට් ටික බෑග් එකකට දාගෙන පර්ෆියුම් එකකින් පර්ෆියුම් ටිකකුත් ඇඳුම් ටිකට ගැහුවා. මොකද දෙයක් දෙනකොට සුවඳට දෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අර ඇඳුම් ටික ලස්සනට පැකින් කරගන්නවා. හැබැයි මේ පැකින් කරගන්නකොට අනිවාර්යයෙන්ම හතර වටේටම සෙලෝටේප් ගහන්න ඕනේ. නැත්තම් ගැලවෙන්න පුළුවන්. කොහොමත් කස්ටමර්ට පාර්සල් එක ලැබෙනකොට අඩුපාඩු තියෙන්න බෑනේ. එතකොට යාළුවට අපි ගැන තියෙන විශ්වාසය අඩු වෙනවා. ඒක නිසා දෙයක් බාරගත්තාම ඒ දේ හරියටම ඒගොල්ලොන්ට යවන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒකත් මම පැකින් කරගෙන පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මම මේ නාන්න යන තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මෙන්න මේ නවල් එක කියවන්න පටන් ගත්තා. මේක ඇත්තටම ළමයි මට ඉස්කෝලෙන් gift එකක් හම්බෙච්ච එකක්. මේකේ පිටු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ නවල් එක කවුරු හරි කියවලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම ඊට පස්සේ මෙච්චරක් විතර කියවෙව්වා. ඊට පස්සේ හවස් වෙලා මං අම්මත් එක්ක වත්තපැත්ත ගිහින් යන්න බැලුවේ. ඊට පස්සේ හොඳටම වැස්ස පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් මං ගෙදරට වෙලා ඉන්නවා. හැමෝටම බයි. ආයෙ දවසක හම්බෙමු.